ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ඔයාලට මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ දවසින් මම උදේවරුව ගෙව්වේ කොහොමද කියලා තමයි ඔයාලට වීඩියෝ එකකින් අරගෙන ආවේ. පොසොන් පොය දවසේ අපේ ගෙවල් ළඟ දන්සලක් දෙනවා. ඉතින් ඒකට අපිත් මොන හරි පුංචිවට හරි කරන්න හිතුවා. ඉතින් ඒකට අපි ලුණු තමයි අරන් දෙන්න හිතුවේ. ලුණු ගන්න අපි ආර්ථික මධ්‍යස්ථානයට ආවා. මේ එක ලුණු ගන්න ආපු පුංචි වීඩියෝ එකක්. ඉතින් ඒකත් අරගෙන ඊට පස්සේ මට සුදු රෙද්දක් ගන්න ඕන වෙලා තිබ්බා යාර 2මාරක්. ඉතින් ඒක ගන්න මම ඒ රෙදි තියෙන කඩේට ගියා. මේ රෙදි කඩෙන් තමයි අපි රෙදි ගන්නෙ. ඇඳුම් අහන්න ගෙදර හැමෝම ගොඩක් අය මේ රෙදි කඩෙන් තමයි ගන්නෙ. මේ රෙදි කඩේ තියෙන්නේ කඳානේ. කඳාන සිකුමග එක ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් රෙදි සුදු රෙද්ද ගන්න කඩේට ආවා. ඒක ඉතින් ඒක ගන්න විතරක් ආවට ඉතින් සුදු රෙද්ද ඒකිනුත් යාර 2මාරක් ගත්තා මම. තව ඉතින් ගවුමක් මහ ගන්නත් රෙද්දක් ගත්තා. මොකද එතනට ගියාම කොච්චර ගියත් මේ දේ ගන්න යන්නේ කියලා ඉතින් රෙදි දැක්කම තව රෙද්දක් ගන්නමයි හිතෙන්නේ ඉතින් සුදු රෙද්ද ගන්න ගියාට ඉතින් තව රෙද්දකුත් ඉතින් මම ගත්තා ගවුමක් මහ ගන්න. ඒ රෙද්දත් අරගෙන මම යන්න ඕනේ මට හඳුන් කුරු ගන්න තියෙනවා. ඒකට එහා පැත්තෙම තියෙන කඩේට තමයි යන්න ඕන හඳුන් කුරු ගන්න. මං ගන්නේ 300ට තියෙනවා හඳුන් කුරු එකක්. මාර සුවඳයි. ඒකේ හඳුන් කුරු 10ක් තියෙනවා. ගොඩක් මහත මේ හොඳ සුවඳ තියෙන හඳුන් කුරු එකක් ඒක 10ක් තියෙනවා. ඒක හඳුන් කුර පැයක් පත්තු වෙනවා. හරියටම පැයක් ඒක පත්තු වෙලා තියෙනවා. ඉතින් ඒ හඳුන් කුරු එක ගන්න මම හඳුන් කුරු ගන්න කඩේට ආවා. හඳුන් කුරු එතන හැම එකම තියෙනවා. තීඩ පෙට්ටි හැම එකම එතකොට දෙවියන්ගේ රූප බෞද්ධ අයට ඒවයි හැමදේම තියෙනවා එතන. හඳුන් කුරු එකක් ගත්තා. ඉතින් දැන් ඒක අරගෙන ඉතින් ওই වැඩ ටික තමයි මට කරගන්න තිබුණේ. අම්මයි දෙන්නම තමයි ගියේ. ඒ වැඩ ටික කරගෙන ඉතින් ගෙදර ආවා. එදා දවසේ මගේ උදේවරුව ගෙවුනේ ඔහොම තමයි. ඉතින් ආදරෙන් ආරාධනා කරන මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. වගේම අලුතෙන් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්නම් අලුත්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.